තරුණ ක්‍රිෂ්ණා සිය පුලවන් බටනලාව වැයූ අතර ඒ ආවට සිටි සමගේ හදවත් ප්‍රීතියෙන් හා දිව්‍යමය සහජීවනයෙන් පුරවාලීය. ක්‍රිෂ්ණාගේ බටනලා නාදය නිම්නිය පුරා මෘදු ලෙස පෙතිරියද්දී මල්ලු යනී සිටි රාධා මොහොතකට නතර වූවාය. ඒ සෑම ස්වරයක්ම ඇයගේ ආත්මයට ස්පර්ශවන බව ඇයට දැනුනි. සාමකාමී වෘන්දාවන් උයන පුරා ක්‍රිෂ්ණාගේ බටනලාව නිකුත්වන මිහිරි නාදය මුළු වාතලයම පුරවාලයි. රාධා ඔහු අසලින් ගමන් කරන අතර ඇගේ හදවත ඒ සෑම ස්වරයකටම ඇදී යයි. බබලන සඳ සහ දිදුලන තරු මැදියේ රාධා සහ ගෝපිකාවන් ක්‍රිෂ්ණා වටා නර්තනෙහි යෙදුණහා. පවිත්‍ර වූ ප්‍රීතිමත් වූ සදාකාලික වූ ප්‍රේමයක් සමරමිනි. ක්‍රිෂ්ණා සහ රාධා අත්වැල් බැඳගෙන ගම් ඉවුර දිගේ එකට ඇවිද ගියහා. හින්දු ධර්මයේ එන ශුද්ධ වූ කථා පුවත්වලට අනුව ශ්‍රී කෘෂ්ණ පරමාත්මය සදාකාලික දේවත්වය වන අතර රාධා දේවිය උන්වහන්සේගේ දිව්‍යමය ශක්තියයි. ඔවුන් දෙපළගෙන් නිරූපණය වන්නේ දෙවියන් වහන්සේ සහ දේව භක්තිය අතර පවතින පරිපූර්ණ ඒකාත්ම